ඉතින් good morning යාළුවනේ. ඉතින් අද අපි යන්නේ නුවර. ඉතින් නුවර අපි පේරාදෙණිය කැම්පස් එකට එහෙම තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඒවල් දන්නවා දැන් ලංකාවට ආපු ගම් අතුරු ප්‍රශ්නෙත් එක්ක කැම්පස් එකටත් ඒක බලපෑවා කියලා. ඉතින් ගම් අතුරෙන් පස්සේ අපි කැම්පස් එක මොන වගේද කියලා අපි බලන්න තමයි යන්නේ. අපිට ඇතුළට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි try එකක් දෙමු ඇතුළට යන්න. අපි හඳුනන අයියෙක් ඉන්නවා. එයාගේ මාර්ගයෙන් අපි ඇතුළට යන්න බලමු. දැන් අපි මුලින්ම නුවරට යන්න ඕනේ. එහෙනම් අපි බස් එක නැගලා හම්බෙමු. ඉතින් මම පාර ගාවට ආවා. ඉතින් මම අද තනියෙන් යන්නේ යාළුවෝ දෙන්නෙක් එක්ක යන්නේ. ඒ එක්කෙනෙක් නම් මගින් නගින්නේ. අනිත් එක්කනා මාත් එක්ක මෙතනින්ම නගිනවා. ඉතින් එයා එනකන් තමයි ඉන්නේ. තාම එයා ආවේ නැහැ. හරියල්නේ ඉතින් අපි ඔන්න නුවරට ආවා. ඉතින් නුවරට ආපු ගාම බස්සෙන් බහැපු ගාම තමයි මතක් වුණේ සෙල්ෆි ස්ටික් එක වෙල්ල කියලා. ඉතින් මම සෙල්ෆි ස්ටික් එක සාක්කුවේ දාගෙන ගියේ. ඉතින් මම ෆෝන් එක ගද්දි කොයිදෝ ඒක වැටිලා. ඉතින් ඊට පස්සේ ආය අපි ආපු බස් එක හොයාගෙන ආය අපි ස්ටෑන්ඩ් එකට ගියා. ඉතින් ස්ටෑන්ඩ් එකට ගියාට අපිට අපි බස් එකේ බැලුවා අපිට හම්බුන්නේ නැහැ. ඉතින් ආය ඒක කරන්න දෙයක් නැහැ නේ. ඊට පස්සේ අපි ඒක අමතක කළා. ආපු ගමන යන්න පටන් ගත්තා. හරියල්නේ ඉතින් අපි දැන් පේරාදෙණිය කැම්පස් එකට යන්න ඔන්න පේරාදෙණිය බස් එකකට නගින්න දැන් අපි යන ගමන් ඉන්නේ අපි තුන්දෙනාම. ඉතින් දැන් බස් එකකට නගින්න තමයි යන්නේ අපි ස්ටෑන්ඩ් එකට. හරියල්නේ ඉතින් ඔය අපි බස් එකට නැගලා යන ගමන් ඒ කැම්පස් එකට බස් එකේ යන ගමන් ඉන්නේ. ඉතින් යාළුවොත් එක්ක ඔය කතා කර කර බස් එකේ යනවා. යාළුවනේ යන ගමන් තමයි දැක්කේ පේනවා ඇති ඔය තියෙන්නේ ගැටපේ විහාරය. ඉතින් ඕක යට වෙලා තිබ්බා ඔයාලා දකින්න ඇති අර දවස්වල ගම් වතුරෙන් ඕකේ භාගයක් විතර වතුර පිරලා තිබ්බා. ඉතින් එහා පැත්තේ මහවැලි ගඟනේ. ඉතින් අපි යන ගමන් දැක්කා ඕකේ දැන් නම් ගොඩක් දැන් ඉති වතුර වැහැලා ගිහිල්ලා. ඉතින් ඒ වුණාට ගොඩක් ඔය පැත්තේ මඩ එහෙම ගොඩක් තිබ්බා. හරියල්නේ ඉතින් අපි ඔය බස් එකෙන් බැලලා දැන් කැම්පස් එකට යන ගමන් ඉතින් අපි හිතුවා පයින්ම යන්න. මොකද ඔච්චර ලස්සන තැනක බස් එකේ යන්න ඕනේ නැහැ නේ. ඉතින් අපි පයින්ම යනවා අපි තුන්දෙනාම. ඉතින් ගොඩක් දුර තියා මම හිතන්නේ කිලෝමීටර් දෙකක් දුර තිබ්බා. ඉතින් අපි පයින්ම ගියා ලස්සන පරිසරයක් විඳ. ඉතින් ඔය අපි පයින් යන ගමන් මොකද ඉතින් ඔය වීඩියෝ ටික හොඳයිද කියලා ගොඩක් කට්ටිය කියන්නේ මේ පේරාදෙණිය කැම්පස් එකට එනවා කියන එක. ඉතින් පේරාදෙණිය කැම්පස් එකට එන්න ආස කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දායන්න. හරි දැන් ඔය අපි ඉන්නේ වෛද්‍ය පීඨය ගාව. ඉතින් දැන් අපි කැම්පස් එකට තාමත් යන ගමන් ඉන්නේ. ඉතින් ෆොටෝස් එක ගාව එයි මීට යනවා අපි. ලොකු හදිසියකුත් නැහනේ. ඔන්න ඉතින් දැන් නම් ටිකක් ළඟයි. හරිද ඔය තියෙන ආර්ට් ෆැකල්ටි එකද මට මතක හැටියට. ඉතින් තාමත් අපි කැම්පස් එකේ අපි දැන් යන්නේ සරච්චන්ද්‍ර රංගමඩලට. ඉතින් ඔන්න ඔය එතෙන්ට යන පාරේ තමයි අපි ඔය හිමීට යන්නේ. හරි ඔන්න ඉතින් දැන් අපි ඉන්නේ හාදුවංගුව ගාව. ඉතින් ඔන්න ඔතෙන්ට කියන්නේ හාදුවංගුව කියලා තමයි අපිට ඒක ඉන්න අය කෙනෙක් කිව්වේ. ඔන්න දැන් අපි සරච්චන්ද්‍ර රංගමඩලට ගොඩක් ළඟයි. හරි ඔන්න අපි දැන් ඉන්නේ සරච්චන්ද්‍ර රංගමඩලේ. ඉතින් පේනවා ඇති හරිම ලස්සනයි මේ කැම්පස් එක.
ඉතින් අපි එහෙම තව වෙලා තිබ්බ හින්දා සඳගිරි සෑයටත් අපි එහෙමම ආවා. එතනම් මාරම් මීදුනක් තියෙනවාට පේනවා ඇති. ඉතින් හන්තානි කන්දට යන්න දෙන්නේ නැහැ. ඒ කන්ද වහලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි සඳගිරි සෑයට ආවා. ඉතින් අපි ටිකක් දුර ඇවිල්ලා ආය ගියා. මොකද යන්න බෑ. යන්න දෙන්නෙත් නැහැ. වැස්සත් එක්ක කොහොමත් යන්න දෙන්නේ නැහැ. වල පේනවා ඇති වැස්සේ. අදත් පොඩ්ඩක් වැස්සා. ඉතින් අපි වැස්සේ ඉතින් සඳගිරි සෑයට පොඩ්ඩක් ගියා උඩට. ඉතින් වල පේනවා ඇති මාරම් මීදුමක් තියෙන්නේ මේ කඳුත් එක්ක. අපි මෙතෙන් එද්දි නම් මීදුමේ වැහිලා තිබ්බේ. යද්දි නම් ටිකක් මීදුම අඩු වෙලා තිබ්බා. වල පේනවා ඇති මෙතන මාරම ලස්සනයි. ඉතින් මේ හන්තානි කන්දත් දැන් ගණන් සුපිරි. ඉතින් අපි දවසක යමු හන්තානි කන්දත් නගින්න. මොකද ලොකු වැස්සක් වැස්සන. ඉතින් ඒ හින්දා අපිට යන්න වෙන්නේ නැහැ කොහෙවත්. ඉතින් අපි ටිකක් දුර ඇවිල්ලා ආයෙත් ආවා. අපි දැන් නැගලා අයත් බැහැලා එන ගමන් ඉන්නේ. අඩ වෙන නැති පොඩ්ඩක් වැස්සත් එක්ක. හරි ඔය තියෙන්නේ අර ඒ පැත්තේ තියෙන තේ බොන්න තැනක්. ඉතින් අපි අතනත් ඉඳලා දැන් අපි ආව නුවර ටවුන් එකට. කණ්ඩ හරිම බඩගිනි. අපි රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා දැන් අපි කෑම කන්න තමයි ලෑස්ති. ඉතින් යාළුවනේ අපි ඒකල්ලා ආවා KCC එකට. ඉතින් KCC එකේ නම් අද මාරම සෙනගක් හිටියා. මොකද දැන් ක්‍රිස්මස් එක ළඟ හින්දා වල පේන. ඉතින් ක්‍රිස්මස් එකටත් මේකේ මාරම ක්‍රිස්මස් එකටත් සරසලා තිබ්බා. ඉතින් ක්‍රිස්මස් එක ළඟ හින්දා මේ KCC එකේ මාරම සෙනගක් හිටියා. වල පේන ඉතින් මාර සෙනගක්. ඉතින් ඊට පස්සේ අපි KCC එකේ උඩම තට්ටුවට යන තමයි ලෑස්ති එකලා ෆොටෝස් ටිකක් එම ගහගන්න. හරියන අපි යන්කෝ උඩම තට්ටුවට. වල පේන ඉතින් ක්‍රිස්මස් එකට සරසලා තියෙන විදිය. හරි ඉතින් ඔන්න අපි උඩම තට්ටුවට ආවා KCC එකේ. දැන් පොඩ්ඩක් ෆොටෝස් ටිකක් එම ගහලා යන්න තමයි ආවේ. ඉතින් අපි ගේමින් කැෆේ එකට නම් ගියේ නෑ. ඔයාලට පේනවා ඇති ගේමින් එකක් තිබ්බා. ඉතින් ගේම් ගහන්න නම් ගියේ නෑ. අපිට යන්න බෑ කියලා හිතුණා. අපි ඔයාලට පේන අපි මෙතනත් ඉතින් පොඩ්ඩක් ඔය කැරගිලා ෆොටෝස් ටිකක් එහෙම ගහගෙන පේන ඇති මේ සරසලා තියෙන විදිය. ඉතින් අතන ෆොටෝස් ටිකක් එහෙම ගහන බොනික්කුගේ සීන් එකක් තිබ්බා. අපි ඒකට ගියෙත් නෑ. ඉතින් ෆොටෝස් ටිකක් එහෙම ගහන ආයෙත් ආව පල්ලෙහාට. හරි ඉතින් ඔය දැන් අපි යන්නේ සහස්විනට අච්චාරු එකක් ගන්න. ඉතින් මේ නුවර ආවොත් එහෙම සහස්විනි අච්චාරු එකක් කාලම තමයි යන්නේ. ඔයාලට වෙනදී මෙතන පූල් එකකුත් ගහලා තිබ්බා. හරි ඉතින් ඔය අපි සහස්විනට ගිහිල්ලා එන ගමන් හරි ඉතින් ඔය අපි ඔක්කොම කරලා දැන් ෆොටෝස් එහෙම ගහලා සෑහෙන ෆොටෝ ගැහුවා. දැන් ගෙදර යන ගමන් දැන් ගෙදර යන්න තමයි ලෑස්ති. දැන් අපි ගෙදර යන්න බස් එකට නගින්න යන්නේ. ඉතින් කොහොමද තේින අපේ වීඩියෝ හොඳයි නම් ලයික් කරලා channel අලුත් කරනවා. දැන්ම channel එක subscribe කරලා යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.